ලංකාවේ තියෙනවා යුනානි ආයුර්වේද සිද්ධ මෙඩිසින් කියලා වෛද්‍ය ක්‍රම 3ක් තියෙනවා. මේ වෛද්‍ය ක්‍රම වලින් යුනානි බෙදකම කියන්නේ පිටරට ඉඳලා මුස්ලිම් මිනිස්සු ලංකාවට එනකොට ගෙනාපු වෛද්‍ය ක්‍රමයක්. මේ වෛද්‍ය ක්‍රමයේ තුල ලොකු වෙනසක් නැහැ. නමුත් මේ ඩයග්නෝස් කරන්නේ කොහොමද? ලෙඩ අඳුරා ගැනීම කොහොමද කියලා ඒකෙන් පොඩි වෙනසක් තියෙනවා. බේත් ත්‍යාදි බලනකොට සාමාන්‍යයෙන් අපි සාක්ක වර්ග වලින් බේත් ඔක්කොම හදනවා. ඒ සාක්ක හැම වෛද්‍ය ක්‍රම වලින්ම පාවිච්චි කරනවා. මේ වෛද්‍ය ක්‍රම වලින් අපේ යුනානි වෛද්‍ය ක්‍රමය එකතුත් අපේ යුනානි බේත් වලට ගොඩක් සීනි වර්ග ඇඩ් කරනවා. අපි මීපැණි ගොඩක් පාවිච්චි කරනවා. අපිට මේ යුනානි වෛද්‍ය ක්‍රමයේ තුලදී සුදු කබර සමග ගොඩක් ලෙඩ අපි සනිප කරන්න ගොඩක් අපි ට්‍රීට්මන්ට් පැකේජ් එක අපි හදලා තියෙනවා. සුදු කබර වලට විශේෂ බේතක් අපි හදලා තියෙනවා. දැනට අපි ආයුර්වේද රෝහලේ කරගෙන ඉන්නවා. සුදු කබර කියන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් සම සුදුවීම ඒකට කියන්නේ සුදු කබර කියලා. අපේ සමේ තියෙනවා කළු සෛල අතිකරණ්ඩ සෛල වගේක්. කළු ද්‍රව්‍ය අතිකරණ්ඩ සෛල වගේක්. මේ සෛල ටිකෙන් ඉඳලා කළු ද්‍රව්‍ය එළියට ආව නැත්නම් ඔතනදී සුදු පල්ලමක් මතු වෙනවා. මේක වයස සීමාවක් නැතුව කාටත් ඇදෙන්න ඉඩ තියෙනවා. සාමාන්‍යයෙන් මේක තොල් වලින් වෙලමිට දනිස ගොඩක් දුරට මේක දකින්න තියෙනවා. අපිට යුනානි වෛද්‍ය ක්‍රම වලින් මේ සුදු කබර රෝහයට අපි ප්‍රතිකාර කරනවා. මේකට හේතුවක් නම් තාම හරියට සොයාගෙන නැහැ. නමුත් බටහිර වෛද්‍ය ක්‍රම වලින් මොකක් හරි අපේ අංගයේ තියෙන විසක් මේකට අයිති වෙනවා කියලා කියනවා. නමුත් ආයුර්වේද යුනානි සිද්ධ බෙදකම කියන්නේ කප අපේ අංගේ වෙඩි වෙනකොට මේ ලෙඩ එන්න පුළුවන් කියලා කියනවා. ලංකාව මිනිසුන්ට මීයෝ කාපුවට මේක එන්න පුළුවන් කියලා හිතෙනවා. සුදු කබර අපිට තියෙනවා කියලා කොහොමද අඳුරාගන්නේ? සාමාන්‍යයෙන් අපේ සමේ කොතන හරි සුදු පල්ලමක් එන්න පුළුවන්. ඒ පල්ලම ඒ වගේම දෙපැත්තම එන්න පුළුවන්. මේක ගොඩක් කල් අපේ අංගේ තියන්න පුළුවන්. ඒ සුදු පල්ලම උඩ තියෙන කෙස් ටික සුදු පාට වෙනවා. ඒක ඔක්කොටම මේ වගේ නැහැ. අනිත් එක කොතන හරි අංගේ තුවාලයක් වුණොත් ඒක සුදු වෙනවා. ඒ තුවාල කළු වෙන්නේ නැහැ අනිත් තුවාල වගේ. අනිත් එක මේ සුදු පල්ලම එක තිකට අපේ අංගේ තියෙනවා. දැන් අපි විශේෂයෙන්ම පරීක්ෂණ කරලා අල්ලගත්ත කේම වට්ටෝරුවක් ලෙඩට දෙනවා. ඒ සමග ආයුර්වේද රෝහලේ අදපු බේත් ටික ලෙඩට දෙනවා. තවත් ඒ සුදු පල්ලම උඩ ඉඳලා කූඩල්ලෝ අල්ලලා ලේ අයින් කරනවා. අනිත් එක කපින් ක්‍රමයකින් අපි සිදුරු කරලා ලේ අයින් කරනවා. අනිත් එක ලයිට් තෙරපි එකක් දෙනවා. මේ වගේ කරගෙන යනකොට ඒගොල්ලන්ට කළු සෛල ශක්තිමත් වෙලා කළු ද්‍රව්‍ය ප්‍රොඩියුස් වෙනවා. සුදු කබර රෝහින්ට කණ්ඩ බෙරි කේම මොකද්ද? සාමාන්‍ය ගෙසල් ගෙඩි කණ්ඩ බෑ. මාළු කණ්ඩ බෑ. බිත්තර කණ්ඩ බෑ. මස් කණ්ඩ බෑ. නමුත් කුකුල් මස් කණ්ඩ පුළුවන්. එළු මස් කණ්ඩ පුළුවන්. මුරුංගා, අම්බ ඒ වගේ જાති තව අන්නාසි. නමුත් මං කියනවා කණ්ඩ බෙරි කේමක් මේක අපේ පරීක්ෂණ වාර්තාව අනුව. සමහර වෙලාවට කුකුල් මස් කන කට්ටියටත් මේ සුදු කබර ඇදෙන්න ඉඩ තියෙනවා. නමුත් මං කිව්වනේ මේ සුදු කබර තියෙන කට්ටියට කුකුල් මස් කන්න බෑ කියලා. දැනට තියෙන පරීක්ෂණ වාර්තාව අනුව කුකුල් මස් ඕන තරම් කන්න පුළුවන්. නමුත් බිත්තර කන්න බෑ. මේ කේම වට්ටෝරු ටික ඕගොල්ලන්ට ගන්න ඕන නම් අපේ රාජ්‍යගිරිය ආයුර්වේද රෝහලට එවිලා සඳුදා එහෙම නැත්නම් බ්‍රහස්පතින්දා දවසේදී උදේ 9 සිට 12 දක්වා මේ ප්‍රතිකාර අපි ලෙට්ටුට ලබා දෙනවා. මේකින් ඕන තරම් අපිට බේත් වට්ටෝරු මේ කේම જાති ඔක්කොම අපි ලෙට්ටුට නොමිලේ දෙනවා.
ඒක ලබා ගන්න එක දවසක් ඒකට ඇවිල්ලා ඕගොල්ලෝ ලබා ගන්න කියලා අපි ඉල්ලා සිටිනවා.